අපි අද බලමු කොහොමද නැවක තියෙන මේන් එන්ජින් එකක් එක්සෝස් වෑල් එකකින් විතරක් වැඩ කරන්නේ. එතකොට සක්ෂන් වෑල් එක නැතුව කොහොමද ඒක වැඩ කරන්නේ සහ ඒකෙන් කොහොමද 2 stroke 4 stroke wing වෙන්නේ කියලා. දැන් 2 stroke 4 stroke එක එන්ජින් ගැන කතා කරද්දී කතා වෙනවානේ. මුලින් බලමු මොකද්ද මේ stroke එකක් කියන්නේ කියලා. stroke එකක් කියන්නේ අපි කියනවා TDC BDC ලයිනර් එකේ උඩ පිස්ටන් එක මූව් වෙන උඩරිම තැන TDC පල්ලෙහාට යද්දී යන උඩරිම තැන BDC. එතකොට පිස්ටන් එක BDC ඉඳලා TDC වලට ගියාම ස්ට්‍රෝක් එකක්. ඊට පස්සේ ආයෙ TDC ඉඳලා BDC වලට ආවත් ඒක ස්ට්‍රෝක්. ඒ කියන්නේ අර සම්පූර්ණ උසම තමයි ස්ට්‍රෝක් එක කියන්නේ. එතකොට දැන් 4 ස්ට්‍රෝක් කියන්නේ ඒ වගේ ස්ට්‍රෝක්ස් හතරක්. ඒ කියන්නේ උඩට ගියා පල්ලෙහාට ආවා ආය උඩට ගියා පල්ලෙහාට ආවා. ඕක තමයි 4 stroke කියන්නේ. එතකොට දැන් 4 stroke engine වල මේ engine එක දැන් engine එකට power එකක් තියෙනවා. power build up කරන එක engine එකෙන් කරන්නේ. එතකොට engine එක power එක build up කරගන්න piston එක 4 පාරක් move වෙන්න ඕනේ. උඩට යටට කොහොම 4 පාරක් move වෙන්න ඕනේ. එයාට power එක develop කරගන්න. එතකොට දැන් 2 stroke engine එකක එයා උඩට ගියා පල්ලෙහාට ආව දෙපාරෙන් power එක build up වෙනවා. දැන් ඒක කොහොමද වෙන්නේ කියලා මම වීඩියෝ එකේ අන්තිමට ඩයග්‍රෑම් එකක් හදලා පැහැදිලි කරනවා. දැන් ඔය strokes හතර මොනවද කියලා ගත්තොත් පළවෙනි එක තමයි මේ විදිහට suction stroke එක. ඒ කියන්නේ piston එක පල්ලෙහාට යද්දී natural aspirated engine එකක් නම් යා turbo chargers නැත්තම් එයා පල්ලෙහාට යද්දී vacuum එකෙන් ඇතුළට හුලං ඇදලා ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? එයා උඩට යන ගමන් ඔය ගත්ත මේ ෆ්‍රෙෂ් එයාර් ටික කම්ප්‍රෙස් කරගෙන උඩට යනවා. උඩට යද්දී TDC වලට සාමාන්‍යයෙන් 10 degrees වලදී කලින් 10 degrees වලදී වගේ fuel inject කරනවා. ඊට පස්සේ දැන් diesel engine වල ලොකු high compression ratio එකක් තියෙනවා. ඒ කියන්නේ 20ට 1. ඇතුළට volume එක 20ක් ගත්තොත් එයා volume 20ක් ඕනේ. එයා ඒක එකක් වෙනකන් compress කරනවා. එතකොට diesel petrol වල එච්චර නෑ 8යි volume 8ක් එකකට compress කරනවා. ඊට අමතරව දැන් පෙට්‍රල් එකේ මේ ස්පාර්ක් ප්ලග් එකකින් ස්පාර්ක් එක දෙන්න ඕනේ. දැන් ඩීසල් වල එහෙම නැහැ, ස්පාර්ක් ප්ලග් නැහැ. අර ලොකු කම්ප්‍රෙෂන් එකකින් හින්දා ඒ ජෙනරේට් වෙන ප්‍රෙෂර් එකේ හීට් එකෙන් තමයි පත්තු වෙන්නේ. එතකොට ඊළඟ ස්ට්‍රෝක් එක කම්ප්‍රෙස් කරා. ඊට පස්සේ කම්ප්‍රෙෂන් එක අන්තිමේදී එයා එතන මේ කම්බෂන් එක පටන් ගන්නවා. ඒක තමයි පවර් එක. කම්බෂන් එක තමයි පවර් එක. ඊට පස්සේ පවර් ස්ට්‍රෝක් එක. මෙයා ඒ පවර් එකෙන් එන කම්බෂන් එකේ පවර් එකෙන් පල්ලෙහාට එහෙම තල්ලු කරා. ඊට පස්සේ ඒ ශක්තිය මේ ඊට පස්සේ ෆ්ලයි වීල් එක තියෙනවනේ. ෆ්ලයි වීල් එකෙන් ඒ ශක්තිය මොමන්ටම් එක විදිහට ස්ටෝර් කරගෙන අන්තිමට ෆ්ලයි වීල් එකෙන් තමයි ආයේ උඩට මෙයාව තල්ලු කරන්නේ එක්සෝස් ස්ට්‍රෝක් එකේදී. ආයේ උඩට තල්ලු කරා. ඕක තමයි ස්ට්‍රෝක් 4. එතකොට 4 ස්ට්‍රෝක් එන්ජින් එකක ওই වගේ 4 පාරක් උඩ යට යන්න ඕනේ පවර් එක බිල්ඩ් අප් කරන්න. එතකොට ඒ වෙලාවේදී එන්ජින් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වට දෙකක් කරගිලා. එතකොට වට දෙකකට එක පවර් ස්ට්‍රෝක් එකයි. ඊළඟට 2 ස්ට්‍රෝක් එක එහෙම නෙමෙයි. වට දෙක උඩට ගියා පල්ලෙහාට ආවා ස්ට්‍රෝක් දෙකෙන් ඊළඟ එක එන්ජින් එකේ කැටයක් කරකවලා. එතකොට ඕක තමයි ওই දෙකේ වෙනස. දැන් ඕක කරගන්නේ කොහොමද කියලා අන්තිමට මම පැහැදිලි කරනවා. දැන් මුලින් බලමු දැන් මේ 2 ස්ට්‍රෝක් එන්ජින් එකක දැන් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ මෙන්න මෙහෙම දැන් මෙතන මේ පෙන්ලා තියෙන විදිහට මෙහෙම දොරවල් 12ක් ඇරලා තියෙනවනේ. එතකොට දොරවල් 12න් ඔහොම උතනින් ඇතුළ බලද්දි හැමතැනම හැම යුනිට් එකේම ලයින් එක පේනවා. එතකොට ඔය ලයිනර්ස් ටික බස්සලා තියෙන්නේ ඔන්න ඔය කියන ස්පේස් එකක් ඇතුලේ. හරිද? එතකොට දැන් ලයිනර් එක උතන ඇතුලේ තියෙද්දි උතනින් අපිට බැලුවම පිස්ටන් එකත් උතින් උඩ පල්ලෙහානවා පේනවා. එතකොට ඔය ලයිනර් බස්සලා තියෙන ඔය ෆුල් ඒරියා එක තමයි ස්කැවෙන්ජ් මැනිෆෝල්ඩ් එක. දැන් මෙතන මේ පේන් එක පැත්තක් විතරයි. මේක එහා පැත්තක් තියෙන එක මම ඩ්‍රොයින් එකක් ඇඳලා අන්තිමට පැහැදිලි කරනවා. එතකොට මේ මෙන්න මේ මැනිෆෝල්ඩ් එකේ තියෙන ක්‍රියාකාරීත්වයෙන් තමයි සහ ওই ලයිනර් එකේ තියෙනවා සිදුරු ටිකක්. ඔය හොඳට බැලුවම පේනවා සිදුරු ටිකක් තියෙනවා. ඔය තමයි ස්කැවෙන්ජ් පෝට්ස්. එතකොට මේක වෑල් නෑ. ඔය පෝට් ටිකෙන් තමයි ෆ්‍රෙෂ් එයා ඇතුළට එන්නේ. එතකොට හැම වෙලේම ලයිනර් ටික බස්සලා තියෙන්නේ එයා පිරිච්ච චේම්බර් එක. ලොකු එයා ප්‍රෙෂර් එකකින් ඉන්න චේම්බර් එක. එතකොට ඔය එයා ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් වැඩ කරගන්න. එතකොට 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් වැඩ කරගන්න එයා ප්‍රෙෂර් එක ඉන්නේ කොහෙන්ද?
ටර්බෝ චාර්ජර්ස් තියෙනවා සහ අපිට ඔක්සිලරි බ්ලෝවර්ස් තියෙනවා. එතකොට එන්ජින් එක නවත්තලා තියලා ස්ටාර්ට් කරන වෙලාවට ඔය බ්ලෝවර්ස් දුවනවා. සහ එන්ජින් එකේ ලෝඩ් එක අඩු වෙච්ච වෙලාවට, ඒ කියන්නේ ටර්බෝ චාර්ජර් RPM ඩ්‍රොප් වෙන වෙලාවට එතකොට ස්කැවෙන්ජ් ප්‍රෙෂර් එකක් ඩ්‍රොප් වෙනවා. ඒ වෙලාවට ආයේ බ්ලෝවර්ස් කටින් වෙනවා. සාමාන්‍යයෙන් 0.5 බාර් වලදී වගේ කටින් වෙනවා. ඕක ආයෙත් 0.7 වගේ ගියාම කට් ඔෆ් වෙනවා. එතකොට දැන් ඔහොම තමයි ඕක වෙන්නේ. ඊළඟට දැන් අපි මම ඩ්‍රොයින් එකෙන් පැහැදිලි කරන්නම් ඕක සම්පූර්ණයෙන් වෙන්නේ කොහොමද සහ දැන් අතන 4 ස්ට්‍රෝක් එකේ තියෙන ස්ට්‍රෝක් 4 දෙකකට අඩු කරලා කොහොමද 2 ස්ට්‍රෝක් එකේ පවර් බිල්ඩ් අප් එක කරන්න කියලා. අර වීඩියෝ එකේ පේන දොරවල් සෙට් එක තියෙන්නේ මෙන්න මෙතන. දැන් මෙතන 1යි 2යි ඔහොම දොරවල් අපි දැන් මෙතන ගියම යුනිට් 12ට දොරවල් 12 ඔහොම 12ක් යනවා. 12ම තියෙනවා. දැන් මේ තියෙන උඩින් බැලුවම පේන්නේ. දැන් මෙතන ඇතුලේ පිස්ටන් එක තියෙනවා. මේ පිස්ටන් එක දැන් උඩින් පේන හැටි පිස්ටන් එක වටේට ලයිනර් එක තියෙනවා. මේක උඩින් බැලුවා. දැන් මේ වගේ මේ චේම්බර් 12ක් තියෙනවා යුනිට් 12ට. මේ චේම්බර් ටික දැන් අර අපේ වීඩියෝ එකේ පේන්නේ මේ පැත්තෙන්නේ. එහා පැත්තට මේ වගේ මෙහෙම ලොකුවට මේ මැනිෆෝල්ඩ් එකක් තියෙනවා. එතකොට මේ මැනිෆෝල්ඩ් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ හුලක්. ඊට අපි කියනවා ස්කැවෙන්ජර් කියලා. එතකොට මේ පිස්ටන් එක සිලින්ඩර් මේ ලයිනරේ බස්සලා තියෙන සම්පූර්ණයෙන්ම මේ හුලම් පිරිච්ච චේම්බර් එක. දැන් මේකට හුලම් එන්නේ අපේ නැව්වල තියෙනවා ටර්බෝ චාර්ජර්ස්. දැන් නැව දුවගේ ටර්බෝ චාර්ජරෙන් මේක ඇතුළට ස්කැවෙන්ජර් ටික දෙනවා. එහෙම නැත්නම් දැන් නැව නවත්තලා තියලා අලුතෙන් ස්ටාර්ට් කරන වෙලාවට ටර්බෝ චාර්ජර් දුවන්නේ නැහැනේ. ඒ වෙලාවට වෙනම හුලම් දෙන්න බ්ලෝවර්ස් තියෙනවා. එතකොට එන්ජින් එකේ සයිස් එක අනුව බ්ලෝවර් 3ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 2ක් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. එතකොට ඔය ටර්බෝ චාර්ජර් වලිනුයි බ්ලෝවර්ස් වලින් තමයි මේකට ෆ්‍රෙෂ් එයාර් එහෙම නැත්නම් අපි කියනවා ස්කැවෙන්ජින් එයාර් දෙන්නේ. ඊට පස්සේ දැන් 4 ස්ට්‍රෝක් 2 ස්ට්‍රෝක් වෙනස් වෙන්නේ. දැන් 4 ස්ට්‍රෝක් එකේදී ස්ට්‍රෝක් 4ක් තියෙනවා. 2 ස්ට්‍රෝක් එකේදී ස්ට්‍රෝක්ස් 2යි. එතකොට අතනින් දෙකක් අඩු වෙලානේ. දැන් ඔය දෙක අඩු කරගෙන තියෙන්නේ. දැන් ලයිනර් එක මේ ලයිනර් එකේ මම දැන් ෆොටෝ වීඩියෝ පෙන්නුවානේ. එතකොට දැන් ලයිනර් එක තියෙනවා මෙහෙම. මෙතන තියෙනවා මේ ස්කැවෙන්ජ් පෝර්ට්ස් ඔය ෆොටෝ වල වීඩියෝ වල පෙන්වන විදිහට. හරිද? ඊට පස්සේ දැන් මේක ඇතුලෙන් පිස්ටන් එක උඩ පල්ලෙහා මේක ඇතුලේනේ. එතකොට දැන් මෙතනින් මේ රතු පාටින් පෙන්වන දැන් පිස්ටන් එක ඇතුලෙන් රින්ග්ස් ටික. හරිද? ඊට පස්සේ දැන් පිස්ටන් රින්ග්ස් ටිකයි පිස්ටන් එකයි ලයිනර් එක ඇතුලේ මේ ස්කැවෙන්ජ් පෝර්ට්ස් ටික අන්කවර් කරගෙන පල්ලෙහාට ගියාම හරිද? දැන් මේ තියෙන රින්ග්ස් ටික මේ තියෙන පිස්ටන් එක. පිස්ටන් එක මේක ඇතුලේ මේ විදිහට මේ ටික පහු කරන් පල්ලෙහාට ගියාම මේ ඇතුලේ තියෙන හුලන් ටික සම්පූර්ණයෙන් මේක ඇතුලට යනවා. හරිද? එතකොට ඔය වෙලාවේදී ස්කැවෙන්ජ් පෝර්ට්ස් ඕපන් වෙලා තියෙන, ඒ කියන්නේ පිස්ටන් එකෙන් අන්කවර් වෙලා තියෙන. ඒ වගේම මේ වෙලාවේදී උඩින් තියෙන මේ එක්ස්හෝස්ට් වෑල් එක මේ එක්ස්හෝස්ට් වෑල් එකත් ඇදලා තියෙනවා. එතකොට මෙහෙන් අපි ෆ්‍රෙෂ් එයාර් දෙනවා. ඒත් එක්කම මේ කම්බෂන් එකේදී ඉතුරු වෙච්ච එක්ස්හෝස්ට් එක මෙතනින් එළියට තල්ලු වෙනවා. එතකොට මෙන්න මේ process එක තමයි ස්කැවෙන්ජින් කියන්නේ. ෆ්‍රෙෂ් එයාර් වලින් එක්ස්හෝස්ට් තල්ලු කරන එක තමයි ස්කැවෙන්ජින් කියන්නේ. එතකොට දැන් එක්ස්හෝස්ට් ස්ට්‍රෝක් එකයි සක්ෂන් ස්ට්‍රෝක් එකයි මෙතන එකපාර වෙනවා. එතකොට මේ ස්ට්‍රෝක් දෙක සමපාත වෙනවා. ඒක එකක් වෙනවා. ඒක එතකොට එතනින් දෙයක් අඩු වෙලා තමයි මේක 2 ස්ට්‍රෝක් වෙන්නේ. එතකොට ස්ට්‍රෝක් දෙකයි පිස්ටන් එක උඩට ගියා. එක ස්ට්‍රෝක් එකයි, ඒ කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වට භාගයක් කරගුණා. පල්ලෙහාට ආවා. දෙවෙනි ස්ට්‍රෝක් එක ඉතුරු භාගය කරගුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රෑන්ක් ෂාෆ්ට් එක එක වටයක් කරගුණා. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කියන්නේ මොකක්ද තේරෙන්නේ නැත්නම් නිකන් හිතාගන්න එන්ජින් එකට කෙලින්ම අපි මොකක් කර ඇක්සල් එක හයි කරලා තිබ්බොත් ඒ ඇක්සල් එක සම්පූර්ණ වටයක් කරගුණා. ඒ වටයක් කරගෙද්දී මේ පවර් ස්ට්‍රෝක් එකක් තියෙනවා. එතකොට 4 ස්ට්‍රෝක් එකේදී
වට දෙකකට කියන්නේ එන්ජින් එක වටයක් කරගෙනවා දෙකක් කරගෙනවා ඔය වට දෙකකට පවර් ස්ට්‍රෝක් එකයි 2 ස්ට්‍රෝක් එකේදී හැම වටයකදීම පවර් ස්ට්‍රෝක් එකක් තියෙනවා. එතකොට 2 ස්ට්‍රෝක් එන්ජින් එක අරකට වඩා පවර්ෆුල්.